තමයි ළමයා. ඒතර මේ ළමයාට මේ වගේ ලොකු එක්කෙනෙක්ගේ ටී-ෂර්ට් එකක් අඳන් හරි ඇඳුමක් අඳන් ලස්සනයි. මේ ළමයා මේ තමයි අවුරුදු 18 නඩු ළමයා. මේ වගේ ලොකු ඇඳුමක් ඇඳුවා ලස්සනයි ලොකු වෙලේ. අවුරුදු 25ක තියෙන. කැතයි. ඒතර දැන් ඉන්න ළමයි මොකද කරන්නේ? අවුරුදු 18ක වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 25 දින අර ළමා ඒ අම්මලා තාත්තලා අයියලා අක්කලාගේ ස්වරූපේ තමයි දැන් තියෙන්නේ. එහෙම වෙන්න බෑ. ළමයි වෙන්න ඕන. දැන් අපේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනයත් ඒ රටේ තියෙන නිදහස් අධ්‍යාපනය. ඒතර ඔයාලට එක වසරින් ඉඳන් 10 වසර වෙනකම් නිලැඳුම් සම්පූර්ණ නොමිලේ පාසලේ උගන්වලා සම්පූර්ණ වියදම් දාලා උගන්වන ඔයාලට එතනින් පස්සේ උසස් පෙළ කරන්න සම්පූර්ණ විෂය ධාරාව නොමිලේ උගන්වලා පෙළපොත් ලබා දී එතනින් පස්සේ ඊළඟට විශ්වවිද්‍යාල සම්පූර්ණ ඔයාලට සම්පූර්ණ විශ්වවිද්‍යාලයට නොමිලේ උගන්වලා උපාධියක් අරන් දීලා එතනින්ම රජයේ ජොබ් එකකුත් දෙනවා නම් ඇයි ළමයිට ඉගෙන ගන්න බැරි? නෝකන ප්‍රශ්නේ නේද? අනිවාර්යයෙන්ම ළමයෙක් උනන් මේ වගේ මේ වැඩි හිටි ගතිය අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනේ. අද සමාජය ගත්තම් අවුරුදු 12යි 13යි ඉපදෙන ළමයෙක් වගේ. එතනින් එහාට ගෑන් ළමයි නම් එස්පර්මි හදනවා